Hello guys, welcome you all to my very first YouTube blog. ඉතින් මේ දවස්වල අපේ යුනිවර්සිටි එකේ එක්සෑම් ඉවර වෙලා වැකේෂන් එක තමයි තියෙන්නේ. ඉතින් ගෙදර කට්ටියත් එක්ක අද අපි යනවා අනුරාධපුරේ. ඒක මම ඔයාලත් එක්ක මගේ ෆස්ට් vlog එක විදිහට ෂෙයා කරගන්න හිතුවා. අපි අනුරාධපුරේ යන්නේ අද ට්‍රේන් එකේ. අපි ගම්පහෙන් 6:20ට විතර ට්‍රේන් එකට නැගලා දැන් මේ යාල්දේවි ට්‍රේන් එකේ අනුරාධපුරේ යන ගමන් තමා ඉන්නේ. මේ තමා අද අපි ගන්න බ්‍රෙක්ෆාස්ට් එක. ඉතින් ගම්පහ ඉඳන් අනුරාධපුරයට යන්න පැය 4ක වගේ කාලයක් යනවා. ඒ නිසා ට්‍රේන් ජර්නි එක එන්ජොයි කරන ගමන්ම අපි ට්‍රේන් එකේදී බ්‍රෙක්ෆාස්ට් එක අරගත්තා. ඉතින් ගයිස් ඔයාලට කියන්න මම ට්‍රේන් ජර්නීස් වලට මාරම කැමතියි. ඒක හින්දා මම මේ බ්‍රෙක්ෆාස්ට් එක ගොඩාරියක් එන්ජොයි කළා. ඊළඟට අපි ට්‍රේන් එකේදී උණු උණුවෙන් තේ බිව්වා. ඔය විදිහට අපි ඉතින් කකා බිබී ට්‍රේන් ජර්නි එක කන්ටිනියු කළා. අපි 9:45 වගේ වෙනකොට මහව ස්ටේෂන් එකට ආවා. ඉතින් මහව ස්ටේෂන් එකට ආවා කියන්නේ එතන ඉඳන් අනුරාධපුරයට ඉච්චර දුරක් නැහැ. මේ තියෙන්නේ මහව ස්ටේෂන් එක. ඉතින් මේ ට්‍රේන් එක නවත්තලා තියෙන වෙලේ තමා මම ස්ටේෂන් එක වීඩියෝ කළේ. මොකද මේක එක්ස්ප්‍රස් ට්‍රේන් එකක් නේ. ඉතින් ගොඩාක් වේගයෙන් යනවා. ට්‍රේන් එක යන වෙලේ වීඩියෝ කරන එක එච්චර ලේසි දෙයක් නෙමෙයි. ඉතින් ඔය විදිහට අපි ඉතින් අනුරාධපුරයට ආවා. ඊළඟට චේන්ජින් රූම්ස් වලින් චේන්ජ් කරගෙන ස්ටේෂන් එකකින් එළියට තමා මේ දැන් අපි ඇවිත් ඉන්නේ. ඊළඟට අපි ටුක් එකක් අරගෙන මුලින්ම වඳින්න ගියේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ. අපි අනුරාධපුරේ කලින් කොච්චර ඇවිත් තිබුණත් ආයෙන හැම පාරකම මේ ටවුන් එක දකිද්දි හරිම ගාම්භීර හැඟීමක් තමා මට නම් ඇති වෙන්නේ. දැන් අපි මේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳගන්න යන ගමන් කිරිපිඩු පූජා කළා, මල් පූජා කළා. ඉතින් අපි ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගාවට වෙලා ගාථා කියලා වන්දනාමාන කළා. දැන් අපි මේ යන්නේ රුවන්වැලි මහා සෑය ගාවට. ඒ යන අතරමඟ අපිට හම්බ වෙනවා ලෝවා මහා පාය. ඉතින් ඒකත් බලාගෙන ඒ පාර දිගේ අපි පයින් රුවන්වැලි සෑය ගාවට ගියා. ඉතින් දැන් ප්‍රසෝන් එකට ගොඩක් ළඟයිනේ. ඒ නිසා මේ රුවන්වැලි සෑය ගාවට යන පාර බෞද්ධ කොඩි දාලා බල්බ් වැල් එලලා ගොඩක් සරසලා තමා තිබ්බේ වෙනදට වඩා. ඉතින් ළමයි අපි රුවන්වැලි සෑය ගාවට එනකොට වෙලාව දවල් 12ට වගේ වෙලා ඇති. ගොඩක් අවුව සැර හින්දා අපේ මේස් දාගෙන තමා මළුවට ඇතුළු වුණේ. මොකද පොළව හරිම රස්නේ. මෙතනට ගියාම ඇත්තටම අපේ හිත ගොඩක් නිවෙනවා. මේ තියෙන්නේ රුවන්වැලි සෑය කලින් තිබු චූඩාමාණික්කය. ඊළඟට අපි කලින් ගිහින් නැති රුවන්වැලි සෑයේ ඉදි කරලා තියෙන බුද්ධ මන්දිරයටත් මේ පාර වන්දනාමාන කරගත්තා. මේකේ තමයි එළාර දුටුගැමුණු යුද්ධය සිහි කරන්න එළාර රජතුමාගේ දුටුගැමුණු රජතුමාගේ පිළිම දෙකකුත් හදලා තිබ්බා.
ඔයාලට කියන්න මගේ සැන්ඩල්ස් දෙකේ පටියකුත් මේ වෙනකොට කැඩිලා තමා තිබ්බේ. ඉතින් මේ ටික ඇවිදගෙන ගියේ නම් හරිම අමාරුවෙන් තමයි. දැන් මේ අපි යන්නේ ජේතවනාරාමය වන්දනා කරන්න. ජේතවනාරාමය තමා ලංකාවේ තියෙන ගඩොලින් කරලා තියෙන විශාලතම චෛත්‍ය. සොළේ ආක්‍රමණත් එක්ක තමා මේ චෛත්‍යයේ උඩ කොටස කැඩිලා ගිහින් තියෙනවා කියලා දැනට විශ්වාස කරන්නේ. ඉතින් ඔය මල් මාලදයක් දාලා ඉන්නේ චෛත්‍ය ඉදි කරපු මහසෙන් රජතුමා. මේකෙත් බුද්ධ මන්දිරය අපි වන්දනාමාන කරගත්තා. අව්ව කියලා බලන්නේ නැතුව චෛත්‍ය වටේ වටයක් පැදකුණු කරන්නත් අපි අමතක කළේ නැහැ. ඉතින් ජේතවනාරාමේ තමා අද අපි අන්තිමටම වදින සිද්ධාස්ථානේ. අපේ ට්‍රේන් එක 2:00ට තියෙනවා. ඉතින් අපි දැන් යන්න තමයි ඇස් වෙන්නේ. මේ තියෙන්නේ ජේතවනාරාමය ගාව තියෙන අනුරාධපුර යුගයට අයත් නටබුන්. ඒ ටිකත් බලාගෙන අපි හිමීට ආයෙත් රුවන්වැලි සෑය දෙසට ආවා. දවල්ට කෑමත් අරගෙන අපි දැන් මේ ආයෙත් ටුක් එකකින් යන්නේ අනුරාධපුරේ ස්ටේෂන් එකට. ඉතින් මේ තියෙන්නේ අනුරාධපුරේ දුම්රිය ස්ථානය. දැන් අපේ ට්‍රේන් එකත් එනවා. මේකේ තමා අපි ආයේ ගම්පහට යන්නේ. අප් ඇන්ඩ් ඩවුන් දෙකටම එයා කන්ඩිෂන්ඩ් ෆස්ට් ක්ලාස් සීට්ස් අපි බුක් කරගෙන තමා ආවේ. ඒ නිසා වැඩි මහන්සියක් නැතුව කම්ෆර්ටබල් විදියට අපිට අපේ ජර්නි එක යන්න පුළුවන් වුණා. දැන් අපි අනුරාධපුරයෙන් පිටත් වෙන්න තමා මේ යන්නේ. මේ වෙනකොට වෙලාව දවල් 2:00ට වගේ. ට්‍රේන් එකේ විකුණන්න ගෙනාපු තලබෝල, බඩඉරිඟු, චායි ටී මේ වගේ රස බලන්නත් අපි ඉතින් අමතක කළේ නැහැ. ඒ වගේම මේ ස්ක්‍රීන් එකේ මිස්ටර් බීන්ගේ වීඩියෝස් වගේකුත් ගියා. ඒවත් බල ඉතින් ට්‍රේන් ජර්නි එක අපි එන්ජොයි කරා. දැන් අපි මේ බහින්න තමා ලෑස්ති වෙන්නේ. ගම්පහ ස්ටේෂන් එකට එනකොට වෙලාව 6:00ට වගේ. ඉතින් අපේ වන් ඩේ ට්‍රිප් එක අනුරාධපුරයට ගිය මෙතනින් ඉවර වෙනවා. එහෙනම් guys, thank you for watching.